ඒ බං ලෑස්ති වෙන්නේ නැද්ද? අද ඉරිදා ඩබල් ලෝටි. බබා පොඩ්ඩක් ඉන්න. ඇයි බං ඉරිදත් ඇවිල්ලා වද දෙන්නේ? නිවාඩු දවසක් පාඩු විඳපන්කෝ. හැමදාම කුලී වැඩ කරලා හරියන්නේ නැහැ. සල්ලිකාරත් අක්කත් අල්ලා ගන්න try කරපන්. අනේ උඹේ නම් බොය වැඩේ කරගනි. මට දවසක් වටිනවා. මම යනවා මගේ වැඩේ කරගන්න. good bye මචං. මොම්මඩ සිරි මචං. උඹ කොහෙද මෙහෙ? බ්‍රදර් මම ඇමරිකාවට ආවා. මේ වයිෆ්ලා ගෙදර. මෙහෙ තමයි ඉන්නේ. අනේ ඇත්තටම සතුටුයි බං. මම වැඩි කරාද? ඉතින් කොහොමද සැපදුක? all fine මචං. ඔයා කොහොමද මෙහෙ? මේ හදිසි වැඩට යනවා මචං. එහා පැත්තේ ડોක්ටර් ගේ තියෙන්නේ. අම්මට පොඩ්ඩක් සනීප නැහැ. ડોක්ටර් පොඩ්ඩක් හම්බෙලා කතා කරගන්න කියලා ආවා. දැන් ඉතින් යන්න ඕනේ. අය sorry මචං. අද පොඩි නිවාඩුවක් දාලා යන්න පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. අනේ මට බෑ බං. මට එක දවසක් ගොඩක් වටිනවා. අනිත් එක බොරුවට විදන් ගන්න මට සල්ලිත් නෑ. සාමාන්‍ය මිනිස්සු ඩ්‍රින්ක් එකක් දාන්න සතුටින් ඉන්න වෙලාවටනේ. මට එහෙම මහලු සතුටක් නෑ බං. අම්මලා සනීප නෑනේ. මං ඔයාලට කිව්වනේ බද යමක් කමක් තියෙන කෙනෙක් හොයාගෙන මැරේජ් එකක් කරලා සෙටල් වෙන්න කියලා. සෝ ඔයාලා ඇහුවේ නෑනේ. මචං තරහ වෙන්න එපා. රත්තරන් කෑවත් බෙට්ටමයි. අනිත් එක කොල්ලෙට්ට වටින්නේ තමන්ගේ දේවල් වලින් පයින් තැනක මිසක් අනුන්ගේ දේවල් වලින් සෙටල් වෙන එක නෙමෙයි මචං. අනේ බ්‍රදර් දැන්වත් ඔය විකාර වැඩ නවත්තපන්. අපේ වයිෆ් ගේ හොඳ ප්‍රොපර්ටි තියෙන කසින් ගර්ල් කෙනෙක් ඉන්නවා. මොකද කියන්නේ? එයාව සෙට් කරලා දෙන්නද? අපෝ එපා මචං. පුරාණ පණිවරු කියලා තියෙනවනේ. ඇවිත්ත පය දහස් වටි කියලා. ඔව් බ්‍රදර් මාත් අහලා තියෙනවා. ඔයාට හම්බෙච්ච වාහනේ තියෙනවනේ. ඒකෙන් කිලෝමීටර් 100ක් යනට වඩා මට වටිනවා. මම මෙතන තනියෙන් මගේ මහන්සියෙන් අඩි 10ක් ඇවිද්දා. මං ගිහිල්ලා එන්නම්. අදට good bye. එකපාරට බින්දුවේ ඉඳලා 100ට යන්න try කරන්න එපා. මහන්සිලා හිමීර ගමනක් යන්න. කිසිම හදිස්සියක් නැහැ. උඹ 100ට ගිහලා ආයි බින්දුවර වැටනත් උඹ දන්නව නැගිටින්න. හැබැයි 1 2 3 නැතුව 100ට ගියපු එක කවදා හරි බින්දුවර වැටනහම කවදාවත් ඌ දන්නේ නැහැ නැගිටින්න.